දෙවියන් වහන්සේට ස්තුති වේවා. කිතු බැතියාගේ ජීවිතය නමස්කාරය ජීවිතයක්. නමස්කාරය කියලා කියන්නේ දෙවිදුන්ට අපි ගෞරවය කරනවා, වඳිනවා. එළිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ සම්පූර්ණයෙන්ම කතා කරන ස්වර්ගීය නමස්කාරය කොයි වගේද කියලා. මගේ සහෝදර සහෝදරි, අද දවසේ අපි 4 වෙනි පරිච්ඡේදයේ එළිදරව් පොතේ 1 වෙනි පදයට අවධානය යොමු කරන ඒ කොටසේ මෙහෙම කියනවා: මින් පසුව මම බැලිමි, මෙන්න ස්වර්ගයේ ඇරී තිබෙන දොරක්. එවිට පළමුව මට ඇසුණු හොරණෑවක් වැනි මායමතු කටහඬ මෙහි නැගී එන්න. මින් පසු සිදු විය යුතු දෑ මම ඔබට පෙන්වන්නෙමි කීය. යොහන්තුමට ආරාධනා කරනවා, දෙවිදුන්ගේ හඬ ඇහෙනවා, ඉහළට නැගී එන්න. මොකද පොළවේ සභාවල් වලට කතා කරලා තමයි මේ කොටස ආයි පෙන්වන්නේ. දැන් ස්වර්ගය නැත්තම් ස්වර්ගීය දර්ශනය යොහන්තුමා දකිනවා. ස්වර්ගීය දර්ශනය, ඒ ස්වර්ගීය නමස්කාරය යොහන්තුමා දකිනවා. දැන් මීට පස්සේ සිද්ධ වෙන දේවල් මම පෙන්වන්නම් කියලා දෙවිදුන්ගේ හඬ යාට ඇහෙනවා. දැන් මීට පස්සේ සිද්ධ වෙන දේවල් එළිදරව් පොතේ අනිත් පරිච්ඡේද ගැන අපි අවධානය යොමු කරනකොට පොළවේ හරි අමාරු දේවල් සිද්ධ වෙනවා. පොළවේ සම්පූර්ණ වියවුලක්, විනාශයක් සිද්ධ වෙනවා. හැබැයි මේ නමස්කාරයට ආරාධනා කරන දෙවිදුන් පෙන්නනවා පොළවේ මොන දේ සිද්ධ වුණත් ස්වර්ගයේ නමස්කාරය අඛණ්ඩව සිද්ධ වෙන බව. මගේ සහෝදර සහෝදරිය, ඔබගේ මගේ ජීවිතයට අපි අදාළ කරගන්න ඕනේ මොකද්ද මේ කොටසේ? මේකේ කතා කරන දේව ධර්ම ගැන නෙමෙයි මම කතා කරන්න යන්නේ. නමුත් උන්වහන්සේගේ වචනේ අද දවසේ අපිටත් මතක් කරන්නේ අපේ නමස්කාරයේ ජීවිතය, නැත්තම් අපි දෙවිදුන්ට ගෞරවය කරන ජීවිතය. පොළවේ මොන දෙයක් සිද්ධ වුණත් ඒක වෙනස් වෙන්න විදියක් නෑ. මොකද දෙවිදුන් ඔබටයි මටයි ආරාධනා කරන්නේ උන්වහන්සේගේ අලංකාරය දකිමින් උන්වහන්සේට නමස්කාර කරන. ඒකයි කිව්වේ මෙහි නැගී එන්න. පොළවේ වටේ බලනකොට ඔබට පේන දේවල් යසායා 6 කතා කරනවා වගේ පොළවේ තියෙන්නේ ඔක්කොම මරණීය දේවල්. පොළවේ තියෙන්නේ ඔක්කොම විනාශකාරී දේවල්. හැබැයි ඉහළ උන්වහන්සේ වෙතට නමස්කාරයෙන් ලං වෙන කෙනා තවදුරටත් පොළවේ දේවල් බලමින් ඉන්නේ නැහැ. එයා දකින්නේ ඒ සදාකාලයටම වැඩ සිටින දෙවිදුන්ගේ අලංකාරය. ඒ දෙවිදුන්ට නමස්කාර කරන එකයි එයාගේ කොටස. ඉතින් මගේ සහෝදරය සහෝදරි, උන්වහන්සේ අදත් ඔබට මට ආරාධනා කරනවා, එන්න ඉහළට. එන්න උන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේගේ අලංකාරයේ දකිමින් නමස්කාර කරන උන්වහන්සේ අදත් ආරාධනා කරනවා. පියාණනි, අපි ඔබ වහන්සේට යාඥා කරනවා, ස්තුතියි අපිට දීලා තියෙන අවස්ථාව. ඔබ වහන්සේව දකිමින්, ඔබ වහන්සේගේ අලංකාරයේ දකිමින් ඔබට ප්‍රශංසා කරන නමස්කාර කරනවා. ස්වාමිනී, අද අපි මේ නමස්කාරය ඔබ වහන්සේට දෙනවා. ඒ නමස්කාරයේ අයිති ඔබ වහන්සේටයි. සියලු ගෞරවය අපි ඔබ වහන්සේට දෙනවා අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් ජීවමාන නාමයෙන්. ඔබට ජේසු පීඨයි මගේ සහෝදර සහෝදරියෝ.